ලකුණු 223යි කඩුළු 4යි මේ නව පන්දුවාරය. Mixed cricket with a cricket commentator. ක්‍රිකට් ගැන කතා කරනකොට ක්‍රිකට් විස්තර විචාරකයන් අමතක කරන්නට බෑ. ඉතින් අපි තීරණය කළා ක්‍රිකට් විස්තර විචාරකයන් සමගත් කතා බහ කරන්නට ඕනේ කියලා ක්‍රිකට් ගැන කතා කරන වෙලාවේ. ඉතින් අද සිට මේ වැඩසටහන ආරම්භ වෙනවා. ක්‍රිකට් විස්තර විචාරයට සම්බන්ධ ඉතාමත්ම සීමිත පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් සමග කතා බහ කරනවා අපි. ඉතින් අපි මුලින්ම ආරාධනා කළා අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නට කියලා අපේ ක්‍රිකට් ඉතිහාසය ගත්තොත් එහෙම මේ ක්‍රිකට් ඉතිහාසයේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රිකට් විස්තර විචාරය කරලා ඔබට බොහොම ක්‍රිකට් සමීප කරන්නට සුවිශේෂී දායකත්වයක් දැක්වූ ඒ වගේ මේ හඬ ඇහුණු ගමන් හරිම විශේෂී හඬක් බව ඔබට මතකයට නැගේවි. ඉතා අපූර්වට ක්‍රිකට් චමත්කාරය ඉංග්‍රීසි භාෂාවෙන් මවන්නට ඔහුට පුළුවන්. ඒ නිසා අපි තීරණය කළා මේ වැඩසටහනේ මුලින්ම ඔහුත් සමග කතා කරන්නට. ඔහු ආචාර්ය ඇෂ්ලි රත්නායක. දැන් ඔබට හිතෙන්නේ නැති ඇයි ආචාර්ය කිව්වේ කියලා. අපි ඒ ගැන කතා කරමු. ආචාර්ය ඇෂ්ලි රත්නායක ඔහු තමයි අද අපේ මූලික ආරාධිතයා බවට පත් වෙන්නේ. අයබෝවන්. ඉතින් ඇෂ්ලි මට නම් බොහොම සමීප මිතුරෙක් එක පැත්තකින් ගත්තොත් එහෙම. මොකද ඒකට හේතුව අපි දෙන්න එකට ක්‍රිකට් ගැන කතා කරනවා. ක්‍රිකට් විස්තර විචාරය අපි එකට ඉඳලා තියෙනවා. පෞද්ගලිකව මම ඔබේ හඬට හරිම කැමතියි සහ ඔබේ අර ක්‍රමවේදයට මම හරි ආසයි. ඒ කියන්නේ අපි බොහෝ විට ගුවන් විදුලියෙන් විස්තර විචාරය කරද්දී ගුවන් විදුලියෙන් අහන ශ්‍රාවකයා තුල මේ තරගය මවන්න ඕනේ. ඔබ බොහොම අපූර්වට මේ තරගය මවනවා. අපි එතනින් පටන් ගමු. කොහොමද මේ තරම් අපූර්වට තරගය මවන්න ඔබට හැකියාව ලැබුණේ? වජිර පළවෙනි මම ස්තුති කරන්න ඕනේ මාව මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරපු පිළිබඳව. ඊටමත් කාලෝචිත මම හිතන්නේ මාතෘකාවක් අපි කතා කරන්නේ. මොකද මේ විස්තර විචාරකයන් හැටියට විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ වෙන විචාරකයන්ට තියෙනවා ඊටමත් වැදගත් කාර්යයක්. පළවෙනියෙන්ම අපි නිකන් එළියේ ඉඳගෙන හැමත ස්ටුඩියෝ එකේ ඉඳන් කමෙන්ටරි බොක්ස් එකේ ඉඳන් තමයි අපි කමෙන්ටරිස් දෙන්නේ. නමුත් අපිට ඊටමත් වැදගත් දෙයක් මෙහිදී කරන්න ඕනේ. ඒ තමයි ඒ ක්‍රීඩාව ඇතුළත වෙන හැම කටයුත්තක්ම මවන්න පුළුවන් ක්‍රමයකට අපි විචාරය කරන්න පුළුවන්කමක් දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක හදා ගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔබ අහපු ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් මම ඉස්සර ඉඳන්ම ක්‍රීඩාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් පොඩි කාලේ ඉඳන්ම. එතකොට මම ඉස්සර ගුවන් විදුලිය කියන්නේ ඉතාමත්ම වැදගත් මේ සංවේදන ක්‍රමයක් ඒ දවස්වල. ඒතර අපිට වැඩි මේ ටීවී එහෙම නැත්නම් මේ රූපවාහිනිය තිබ්බේ නැහැ. ඒතර හැම දෙයක් උනේ ගුවන් විදුලියෙන්. ඒතර ඒ දවස්වල හිටපු විස්තර විචාරකයන් ඉංග්‍රීසි වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්. මම සමහරක් නම් මෙන්ෂන් කරන්නම් පස්සේ යනකොට මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතාමත් වැදගත් කර්තව්‍යයක් කරනවා. ඒගොල්ලන්ට පුළුවන් වුණා අපේ අතර කුඩා ළමයි හිතේ මවන්න මොකද්ද මේ ක්‍රීඩාංගනේ වෙන්නේ කියන එක. අපි ඇස් දෙකෙන් දැක්කේ නැති වුණත් ඒගොල්ලෝ විස්තර කරපු විලාසය අනුව අපිට පුළුවන් වුණා හිතේ මවාගෙන දැන් මොකද්ද වෙන්නේ? පන්දු යවන්න දුවන් එන විදිය, එතකොට පිටිය සලසලා තියෙන විදියට, එහෙම නැත්නම් පහර දෙන්න කොහොමද මේ පහර දුන්නේ කියන හැටියට ඉතාමත් වැදගත් විදියට ඒගොල්ලෝ එක විස්තර විචාරයක් කරිත මේක මගේ හිතේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බා. මම හිතන්නේ එතනින් වෙන්න ඕනේ. මම මේ ওই සම්බන්ධයෙන් යම්කිසි දක්ෂතාවයක් දක්වනවා නම් ඒ මම හිතන්නේ ඒකට විශේෂයෙන්ම පුරෝගාමී වුණේ ඔය ඉස්සර හිටපු විස්තර විචාරකයන් ඒ කරපු දේවල් ඒව අහලා ඒවා ඉගෙන ගත්ත ක්‍රමවේගයෙන් තමයි මම හිතන්නේ මම අද මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ විස්තර විචාරයේ නිරත වෙනකොට එහා පැත්තේ ඉඳගෙන ඕක අහගෙන හිටපු මිනිස්සෙක් විදිහට මට සමහර වෙලාවට මතකෙට නැගෙනවා මේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ තියෙන පාට, ඇඳුමේ තියෙන ඉරි, ඇඳුමේ තියෙන සලකුණු පවා ඔබ බොහොම අපූර්වට විස්තර කරනවා. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ අර පන්දුවෙන් පන්දුව සජීවීව විස්තර විචාරය කරද්දි මේවට කොහෙන්ද වෙලාවක් කියලා. කොහොමද ඒ වෙලාව හදාගන්නේ? මම හිතන්නේ තමයි වැදගත් දෙයක්. මොකද ඔය සම්පූර්ණ ක්‍රීඩාංගනේ වෙනදී අපි හිතේ මවාපාන්න ඕන නම් මේ ශ්‍රාවකෙගේ හිතේ අපි හැම දෙයක් ගැනම කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ වචන. ක්‍රීඩකයන්ගේ ඇඳුම් පැළඳුම්, ඒගොල්ලන්ගේ ඉරියව්, ඒගොල්ලන් දක්ෂතාවයන් ඊට අමතරව ඒ ක්‍රීඩාවට අමතරව ඒගොල්ලන්ගේ සම්පූර්ණ ජීවන රටාව පිළිබඳව අපි යම්කිසි දැනීමක් තියෙනවා. ඊට අමතරව ක්‍රීඩාංගණයේ වෙන දේවල් ගැනත් අපි කතා කරනවා. දේශගුණය ගැනත් අපි කතා කරනවා.
ඉතින් වෙන්නේ හුඟක් වෙලාවට අර ක්‍රීඩකයන්ගේ කටයුතු ගැන අපි විශේෂ අවධානයක් දක්වන අතරදී මේ අනිත් දේවලුත් අපි බාහිරව සම්බන්ධ වෙලා ඒව ගැනත් යම්කිසි විස්තර විචාරයක් දෙන්නේ. එතකොට පුළුවන් අපිට මේ හැම දෙයක්ම එකතු කරන්න. ඒකෙන් හොඳ ලස්සන රසවත් කතන්දරයක් මවන්න මේ අහන් ඉන්න ඒගොල්ලන්ගේ හිතේ. මම හිතන්නේ එතනදී ඇහුති වෙලාව කොහොමද හදාගන්න සමහර වෙලාවට විශේෂයෙන්ම මේ T20 වගේ ගේම් වල ඉතාමත් ෂණිකයෙන් හැම දෙයක් වෙන හින්දා ටිකක් අමාරුයි ඒක හදාගන්න. නමුත් අපි ඒකට පෙර සූදානමක් තියාගෙන ක්‍රීඩකයන්ගේ ඉරියව් ඒගොල්ලන් ඇඳන් ඉන්න ඇඳුම් පැළඳුම් ඔය ගැනත් අපි කතා කරන්න කොහොම හරි වෙලාවක් හදා ගන්නවා. ඊට අමතරව කොටිම කියනවා නම් ක්‍රීඩාංගනේ සමහරත් තැන්වල ඔය පපරිය වගේ මියුසික් තියෙනවා අපේ ලංකාවේ විශේෂයෙන් අපි ඉන්දියාවෙත් එක දකිනවා. ඊට අමතරව අර ඩාන්සර්ස්ලා ඉන්නවා 4 එකක් ගෙවම 6 එකක් ගෙවම අපි ඒ පිළිබඳව අපි කතා කරනවා. මොකද එතකොට පුළුවන් මේ අහන් ඉන්න හැම කෙනෙකුටම හිතේ මවාගෙන මොකද්ද මේ ක්‍රීඩාංගනේ වෙන්නේ ක්‍රීඩාංගනේ අවට වෙන්නේ මොකද්ද ඒ ටික අපි කෙරුවේ නැත්තම් වදිර අපිට බෑ හරියට ඒ ක්‍රීඩකයන් ඒ කරන හැම මේ දෙයක් පිළිබඳව හොඳ පයිඩයක් මේ ලබා දෙන්න අපේ අහන් ඉන්න ප්‍රේක්ෂකයන්. ඔහොම කියනකොට මට ඊළඟට මතුවෙන කාරණේ තමයි ඔබ ඊටමත්ම කාර්ය බහුල පුද්ගලයෙක්. ඔබ ගත්තොත් එහෙම ඔබේ වෘත්තීය වශයෙන් ඔබ කාර්ය බහුලයි. ඊට පස්සේ අධ්‍යාපනික වශයෙන් ඔබේ විවිධ කාර්යයන් තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට අපි මේ ඔබත් එක්ක කතා කරන වෙලාවේ මීට පෙර ඉතිහාසය ගත්තොත් එහෙම මේ ඉතිහාසයේදී ඔබ පූර්ණකාලීන වෘත්තියක නිරත වෙමින් ඉන්න ගමන් ක්‍රිකට් කමෙන්ටරිස් කරේ. එතකොට ඔබ කියනවා දැන් මේ අර පසුබිම ගැන අධ්‍යයනය කරන්න ඕනේ, තොරතුරු දැනගෙන ඉන්න ඕනේ. මේවට වෙලාව තිබුණාද? කොහොමද මේ තොරතුරු හොයන්නේ? ඇත්තටම ඒක ඉතාමත් වැදගත් දෙයක් වජිර. මොකද මම හිතන්නේ පෙර සූදානමක් නැතුව අපි කිසි දෙයකට සම්බන්ධ වෙන්න බෑ. මේක ඉතාමත් හොඳ පණිවිඩයක් අපි මේ අහන් ඉන්න හැම කෙනෙකුටම. කොඩා කෙනෙක් වෙන්න පුළුවන්, මැදිවිය කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වයෝවෘද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. අපි මොන දෙයකට සම්බන්ධ වුණත් පෙර සූදානමක් තියෙන්න ඕනේ. එතකොට දැන් අපි ගුවන්විදුලි සංස්ථා වෙන්න පුළුවන්, රූපවාහිනී වෙන්න පුළුවන්, ඩයලොග් මොන හරි මේ ආයතනයක් වෙන්න පුළුවන්. අපි ඒකකට සම්බන්ධ වෙලා එක්කෝ මේ ක්‍රීඩාවක මේ විශ්ව විචාරයකට අපි සිලෙක්ට් වුණාම ඊට වෙන්න කලින් උනත් අපි ඒ ටූර්නමන්ට් එක පිළිබඳව යම්කිසි හැදෑරීමක් කරනවා. ඒක මම විශේෂයෙන්ම කරන දේ. මම හැම වෙලාවෙම කියනවා. මොකද්ද ටීම්ස් දෙක? කණ්ඩායම් දෙකේ ඉන්න හොඳම ක්‍රීඩකයන් පිළිබඳව විස්තර. එච්චර හොඳට දන්නේ නැති ක්‍රීඩකයන් පිළිබඳවත් මම පොඩ්ඩක් කියවනවා. කියවලා මම පොඩි නෝට්ස් ටිකක් හදනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඊට කලින් ටූර්නමන්ට්ස් වල ඒගොල්ලන්ගේ පර්ෆෝම් කරපු ස්ටැටිස්ටික්ස් ඒ හැම දෙයක්ම පුළුවන් තරම් මම අතින් ලීනවා කොලේක. ඒක තමයි මගේ මම හිතන්නේ තියෙන රහස. මොකද මම හිතනවා මම මොකක් හරි දෙයක් සාමාන්‍ය මේක මගේ අධ්‍යාපන වලදී පාඩම් කරනවා හැම දෙයක්ම නෝට් එකක් ගන්නවා. ඒ නෝට් එකක් දැම්මම මේ ලියන දේ හිතේ හිටිනවා. කියවුවාම සමහර දේවල් ටික වෙලාවක් ගියම පස්සේ අමතක වෙනවා. ඉතින් මම මේ ක්‍රීඩකයන් පිළිබඳව ඒගොල්ලන්ගේ ස්ටැටිස්ටික්ස් ඒගොල්ලන්ගේ මේ පර්ෆෝමන්ස් හැම දෙයක්ම පොඩි නෝට් එකක් හදාගත්තාන් පස්සේ ඒක මගේ හිතේ හිටිනවා. ඉතින් ඒක මම කරන්නේ හුඟක් වෙලාවට මාව සමහර කෙනෙක් සිලෙක්ට් නොවුනත් විශ්ව විචාරකයෙක් හැටියට ඒ ටූර්නමන්ට් එකක් කරන්න එහෙම නැත්නම් මැච් එකක් ලයිව් කවර් කරන්න වුණ නැති වුණත් මගේ පෙර සූදානම තියෙනවා. හදිස්සියවත් මට කතා කරුවොත් මට එතනට යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැදගත්. මම හිතන්නේ ක්‍රීඩාවකට සම්බන්ධ වෙන ගොඩක් දරුවෙක් පවා. ඒකයි අපි කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවක් අපි ගත්තොත් එහෙම ගෙදර බැට් ඩ්‍රිල් කරන්න. සිලෙක්ට් ටීම් එකට සිලෙක්ට් කෙනෙක් කල්ලින්න ඕනේ නැහැ. තමන් ක්‍රීඩාවට ආස නම් මේස් එකකට බෝලයක් දාලා ගහක ගැට ගහලා පහරක් දෙකක් ගහන්න. ඒවැ හොඟා දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව ඩිසිප්ලින් කියන දේ ඉගෙන ගන්න පුළුවන්. හරි වැදගත්. කෑම බීම නිදින වෙලාව ඔය හැම දෙයකටම අපිට පෙර සූදානමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කවදාකවත් සාර්ථක වෙන්න බෑ. දැන් ඔබ ඔය සටහන් ගැන කියද්දී මට අර ඔබ මුලින් කිව්වනේ සමහර විස්තර විචාරකයෝ ගැන මට හොඳටම මතක විස්තර විචාරකයෙක් ඉන්නවා මේ අවසනාවට ඔහුවද ජීවතුන් අතර නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර විචාරය කරපු ඕබ්‍රි කුරුප්පු. ඔබටත් මතකයි අර හැම තරගයකම හැම විස්තරයක්ම මේ විස්තර විචාරය කරන අතරේ ඔහු සටහන් කරගන්නවා. ඇත්තටම නේද? ඒ වගේම ඔහුගේ විස්තර ඉදිරිපත් කිරීම අර මම කිව්ව එකයි. අර සමහර වෙලාවට මම බොහොම කැමති විස්තර විචාරකයන් ඉන්නවා. එක්කෙනෙක් ඔබ එක්කෙනෙක් ඕබ්‍රි කුරුප්පු. අහගෙන ඉන්න හරි ආසයි. දැන් අපි ওই කතාව පැත්තකින් තියලා කොහොමද ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්නේ? දැන් ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්නේ පුංචි කාලේ වෙන්නේ සමහර වෙලාවට. ඔව් මම කොළඹ ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්තේ. එතකොට මම වයස අවුරුදු 11න් පහළ තමයි ඉස්සල්ලාම මේ පාසල් කණ්ඩායමට මේ සහභාගී වුණේ අවුරුදු 10 වගේ වයස කාලෙකදී. එතකොට ආනන්දේ මම නියෝජනය කරවා
ඉස්සර තිබ්බ under 11 කියලා මම හිතන්නේ අහලත් නැතුව තිබ්බ දැන් ඉන්න මම හිතන්නේ මොකක් අය දන්නේ නැහැ under 11 under 12 කියලා තිබ්බනේ under 11 පසු කාලෙදී ඒක under 12 වුණා. ඒතරම under 12 under 11 under 12 ඊට අමතරව under 13 කියලා තිබ්බා. ඊට පස්සේ තමයි ඔය තමයි මගේ ක්‍රිකට් ගමන ආරම්භ කෙරුවේ. ඉතින් මිතාමත් මේ වැදගත්ම වශයෙන් මෙහිදී කියනෝනේ මම ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිය මගේ ආසාව තිබ්බේ රගර් ක්‍රීඩාවට. ඉතින් මම රගර් ක්‍රීඩාව විශේෂයෙන්ම අවුරුදු 4ක් වගේ ලොකු කාලයක් ආනන්දේ නියෝජනය කරුවා ටීම් එක. අවුරුදු 15ක් වගේ පොඩි වයසකදී මම මේන් සයිඩ් එකෙත් මම ප්ලේ කරුවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට තමයි මගේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකේ. ඉතින් එයා කැමතුනේ මම ක්‍රිකට් ක්‍රීඩාවට යනවා. එයා හැම වෙලාවෙම මට කිව්වේ රග ගහන්න යන්න එපා. ෂුවරේට ඉන්ජරි එකක් වුණොත් මට කවදාවත් ක්‍රිකට් ගහන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක මොකක් වෙලාවට මේ තාත්තගේ කැමැත්ත අනුව තමයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණේ විශේෂයෙන්ම. නමුත් ගම්පලාත කොළඹවද? අපි මාතලේ. අපි මම මගේ ගමත් මාතලේ. ඒතර මගේ තාත්තා සාන්ත තෝමස් විද්‍යාලයේ මාතලේ. ඊට අමතරව එයා හොකි ප්ලේයර් කෙනෙක්. ඒ අමතරව ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් එක්ක. ඒතර මාතලෙන් කොළඹට සංක්‍රමණය වෙනවද? මාතලෙන් කොළඹට එනවා අපි මුළු පවුලම. මොකද තාත්තා රාජ්‍ය සේවකයෙක්. උහුට ට්‍රාන්ස්ෆර් එකක් හම්බුණා කොළඹට. ඒතර අපි පොඩි කාලේ ඉඳන් අපි ඔක්කොම කොළඹට ඇවිල්ලා. ඉතින් මගේ අම්මා ගුරුවරියක් ආනන්දේ. ඉතින් අපි ඔක්කොම මගේ පවුල 3 දෙනෙක් ඉන්නවා පිරිමි අය. අයියයි මල්ලි මමයි. අපි 3 දෙනාම ඉගෙන ගත්තේ ආනන්දේට පස්සේ. ඒතර අයියයි මල්ලි ක්‍රිකට් වලට සම්බන්ධ නැද්ද? මල්ලි පොඩ්ඩක් සෙල්ලම් කෙරුවා. අවුරුදු 16 15 වගේ වෙනකල්. ඊට පස්සේ අතහැරලා දැම්ම. අයියා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණේම නැහැ. මම තමයි ඉතින් දිගටම මේ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන ගියේ. ඊට පස්සේ පළමු පෙළ ක්‍රීඩා කරනවද කොහොමද කොහෙද ක්‍රීඩා කරන්නේ? ඔව් ආනන්දෙන් මම ඊට පස්සේ 1981 දැවන්තයන් එක සෙල්ලම් කරා මට අවස්ථාව ලැබුණා අර්ජුන රන්තුංග මමයි අවුරුදු 11 under 11 කාලේ ඉඳන් ඉස්කෝලේ අයින් වෙන කල්ම එක ටීම් එකක දිගටම සෙල්ලම් කෙරුවේ. එතකොට චාරිත් සේනානායක, රෝහිත පෙරේරා, ආදිල් හෂීම්, කමල් ධර්මසිරි කියන්නේ ආනන්ද හිටපු බී කරපු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඉතින් මම මේ ටීම් එකේ සෙල්ලම් කරුවා 1981 නාලන්දි බිග් මැච් එකේ. ඒතකොට නාලන්ද කැප්ටන් කෙරුවේ කීර්ති ගුණරත්න හිතන විදියට මට යන්තම් නම් මතකයි. කීර්ති තමයි පළවෙනි නම. ඉතින් ඊට පස්සේ ඉස්කෝලෙන් අපි 82කින් අවුට් වුණාන් පස්සේ 82ෙත් මම සෙල්ලම් කෙරුවා. 82කින් අවුට් වුණාන් පස්සේ රැකියාවකට ගියා. මොකද ඉස්සර වජිර ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ පොඩ්ඩක් අතමිට සරුවට තියෙන්න ඕනේ. ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පූර්ණයෙන්ම නියලා ඉන්න ඕනේ නම් අපිත් එහෙම කරන්න ක්‍රමයක් තිබෙන අපි රස්සාවකුත් කරන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීම මට තියෙනවා. මම ගිහපු පාසලත් එක්ක සමහර වෙලාවට අපිට ක්‍රිකට් ක්‍රීඩා කරන්න සියලු දේවල් අපි විසින් සපයාගත යුතුයි සමහර වෙලාවට. එහෙම එක ටිකක් සහ ඒ වෙනකොට ඒක ටිකක් වියදම් අධික ක්‍රියාවක්. විශේෂයෙන්ම කියන්නේ මේ කුඩා දරුවන් එහෙම බලන් ඉනවා. විශේෂයෙන්ම අර්ජුනලා වගේ ක්‍රීඩකයන් මට මතකයි මේ අපිට තිබ්බ පෑඩ්ස් එහෙම අපි අඳින පෑඩ්ස් එහෙම හරි අමාරුයි අපිට හොයාගන්න. ඉතින් ඉස්කෝලේ තිබ්බ පරණේව අපි අරන් ගිහිල්ලා ගෙදර ගිහලා ඉස්සර කියන්නේ පයිප් ප්ලේ කරනවා කියලා කියන්නේ. සුදු හුණු ගාලා තමයි අපි සුද්ධ කරන්නේ. අපි සුද්ධ කළා අපි ඒවා මේ බූට්ස් අරම අපිට තිබ්බේ නැහැ. අපි සාමාන්‍ය DS එහෙම නැත්නම් බාටා ෂූස් තමයි යන්නේ. හුඟක් දුරට ෆස්ට් 11 වගේ එන්න කලින්ම මම හිතන්නේ මගේ පළවෙනිම බූට්ස් පෑර් එක හම්බුනේ බිග් මැච් එකට ඉස්සර දවසේ මගේ තාත්තට අරන් දුන්නේ. ඉතින් එහෙම තමයි ඒ කාලේ. ඉතින් ඔය පෑඩ්ස් අර්ජුන වගේ මම ඔක කිව්වේ විශේෂයෙන්ම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන ක්‍රීඩකයන් හුඟක් පහසුකම් තියෙනවා. ඒක කිසි වැරද්දක් නැහැ. නමුත් මේ ක්‍රීඩාව මෙතනට ආවේ විශේෂ වශයෙන් මේ හුඟක් කැපකිරීම කෙරුවා ක්‍රීඩකයෝ ඒ දවස්වල. මම අර්ජුනගේ උදාහරණයක් ගත්තේ එතුමා කෝච්චිය තමයි එන්නේ ගම්පහින්ද. මේ පෑඩ්ස් අපි ගෙවල් වලට අරන් ගිහිල්ලා සපත්තු හදන තැන් වලට ගිහිල්ලා මේ බකල් හයි කරගෙන ඒව අපි තමයි කෙරුවේ. ඉතින් ලොකු ගමනක් ඒ දවස්වල. ඉතින් ඒව හරි ආදරයෙන් කැමැත්තෙන් කරපු දේවල්. ඉතින් අපි ඔය ඉස්කෝලේ ගමනින් උනන් පස්සේ පළවෙනිම මම ඒතර අපේ පුහුණු කර හිටිය අනුරුද්ධ පොළොන්නටස. ඉතින් අපි පොළොන්නටස තවත් අපිත් අපි කිට්ටුයි. එතුමා අපිව පළවෙනිම අරන් ගියේ නොමෑඩ්ස් කියන දැන් ඒ නොමෑඩ්ස් කියන ක්ලබ් එක නැහැ. ඔය දැන් නෙළුම් පොකුණ තියෙන එතන. ඉස්සර ලොකු ග්‍රවුන්ඩ් එකක් ඒක. ඉතින් මගේ පළවෙනිම එතන තමයි මම ශ්‍රී ලංකාවේ මේ සරා ඉසතිබ්බේ සරා ට්‍රොෆි කියලා. ඒක තමයි ප්‍රීමියර් ක්‍රිකට් ටූර්නමන්ට් එකම දැන් මගේ හුඟක් දේවල් වෙනස් වෙලා දැන්. එතන සෙල්ලම් කළා. එතන ටිකක් වයසක ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් හිටියා. ඉතින් අපිට එච්චරම තැනක් හම්බෙච්ච නැති හින්දා මම NCC ක්‍රීඩාංගණයට මේ ක්ලබ් එකට ජොයින් වුණා. අනික මගෙත් එක්ක ගිය අනික් අය
සුජීව කමලසූරිය නැති වුණ සුනාමියක දවසේ. ඒ වගේම කපිල ජයසූරිය, ආදිල් හෂීම්, කමල් ධර්මසිරි අපි සමහරක් අය NCC එකට ගියා, සමහරක් අය SSC එකට ගියා. ඉතින් අපි එතන අවුරුදු 3-4ක් සෙල්ලම් කරා. ඊට පස්සේ නමුත් මම එතනින් දිගට එහාට ක්‍රිකට් ක්‍රීඩාව කෙරුවේ නැහැ. අවුරුදු 3ක් විතර මම ඔය NCC ක්ලබ් එක නියෝජනය කරලා ඊට පස්සේ ඉතින් මගේ දියටම මගේ රැකියාවට සම්බන්ධ වෙලා ඊට පස්සේ ඉගෙන ගන්නත් පොඩ්ඩක් මෑත කාලේදී ආයෙමත් පාරක් ඉගෙන ගන්නත් එකක් සම්බන්ධ වුණා. ඒ කියන්නේ දැන් ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරෙම ඔබේ අධ්‍යාපන ධාරාවෙත් ඔබ යනවා අධ්‍යාපනය ලබා ගන්න. මොකද සමහර වෙලාවට ක්‍රිකට් ක්‍රීඩාව අතාරින්නෙත් සමහරට ඒ හින්දා වෙන්න පුළුවන්. ඒක ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඒ කියන්නේ කොහොමද ඉස්කෝලේ අධ්‍යාපනය ඊට පස්සේ ක්‍රිකට් දැන් සමහර වෙලාවට අපිට හිතෙනවානේ ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියාම අධ්‍යාපනයට බාධා මතුවෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි උදාහරණ ගත්තොත් එහෙම බොහොමත්ම සීමිත පිරිසක් තමයි අධ්‍යාපනයෙන් ඉහළට යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නේ. හැබැයි ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා, පළමු පෙළ ක්‍රීඩා කරනවා, ඊට පස්සේ මම දන්න ආකාරයට යම්කිසි ආකාරයකින් පරිපාලන ක්‍රියාවලියටත් සමාජ ආශ්‍රිත ක්‍රිකට් ක්‍රීඩා සමාජ ආශ්‍රිත පරිපාලන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ඒ වගේ භූමිකාවල නිරත වෙමින් කොහොමද මේ අධ්‍යාපන ගමන ආචාර්ය උපාධියක් දක්වා යන්නේ? වජිත තමත් වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මොකද අද හුඟක් මේ අපි දකින්න දෙමාපියන්ගෙන් ලොකු ප්‍රහේලිකාවක් තමයි අපි දරුවන්ව ක්‍රීඩාවලට යවනවාද එහෙම නැත්නම් අධ්‍යාපනයෙන්ම ඒගොල්ලන්ව මේ නිරත කරලා අධ්‍යාපනයෙන්ම සම්පූර්ණ ඒගොල්ලන්ගේ ෆියුචර් එක අපි හදනවාද කියන එක. මම මෙහිදී ඉතාමත් වැදගත් පයින්ඩයක් අපි මේ දෙමාපියන්ට වැඩිහිටියන්ට කියන්න ඕනේ. ක්‍රීඩාව කියන්නේ ළමයෙකුට දෙන්න පුළුවන් හොඳම දෙයක්. එයාගේ ශාරීරික සුවතාවය සඳහා ඊට අමතරව මානසික වර්ධනයක් සඳහා. ඒ දෙකටම වැදගත්ම දෙයක් තමයි ක්‍රීඩාව කියන්නේ. අපි ක්‍රීඩාවෙන් ඉගෙන ගන්න හුඟක් දේවල්. ක්‍රීඩාවට සම්බන්ධ වුණාම කවදාකවත් අධ්‍යාපනයක අඩපණ වෙන්නේ නැහැ. ඒක මම මෙහිදී වැදගත් විශේෂයෙන්ම කියනවා. අපි ගත්තොත් එහෙම ඉස්සර කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයෙන් නැත්නම් රග ක්‍රීඩාවට සම්බන්ධ වෙච්ච ඉන්න හුඟක් දොස්තරවරු. රගවලටත් අපි ලංකාවේ වෙච්චර ප්‍රසිද්ධියක් තිබෙන්නේ නැති වුණා රග ක්‍රීඩාවට. දොස්තරලා ඉන්නවා, එන්ජිනියර්ස්ලා ඉන්නවා, ලෙක්චරර්ස්ලා ඉන්නවා, හුඟ දෙනෙක් ඉන්නවා. මට නම් වශයෙන් උත් කියන්න පුළුවන්. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවෙත් එහෙමයි. අපි ගත්තොත් මේ අපි හොඳටම මතක කෙනෙක් තමයි මහේෂ් ගුණතිලක කියන. ලංකාවේ මම හිතන්නේ බිහි කරපු දක්ෂතම කඩුල් රකින්න. ඔහු මේ යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ එකේ ග්‍රැජුවේට් කෙනෙක්. ඊට අමතරව ඕන තරම් තියෙනවා නම් කියන්නේ. මොකක් දුරට කරනවා. ඉතින් මොකද ඔක විශේෂයෙන්ම වජරුක ඇහුවම මම ඕක ගැන අවධානයක් දක්වන්නේ දෙමෝපිය අද අපි දකින්නේ හුඟක් දුරට ළමයින්ව නැඹුරු කරන්න මේ පාඩම් කරන්න විතරයි. යවන්න එපා, ක්‍රීඩාවලට යවන්න නැහැ, යවන්න බෑ. ඒකට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ වේ. ඒක ඉතාමත් වැරදි දෙයක්. ඕන කෙනෙක්ගෙන් අහන්න. දොස්තර කෙනෙක්ගෙන් අහන්න. ඉතාමත් වැදගත් දෙයක් මේක ළමයින්ව ක්‍රීඩාවට නැඹුරු කරන්න. එහෙම නැත්නම් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන දේ වලට සම්බන්ධ කරන්න. ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙවෙයි, රග ක්‍රීඩාවට විතරක් නෙවෙයි, ස්විමින් වෙන්න පුළුවන්, බැඩ්මින්ටන් වෙන්න පුළුවන්, ටෙනිස් වෙන්න පුළුවන්, ඇත්ලටික්ස් වෙන්න පුළුවන්. මොකද එතනදී ඒගොල්ලෝ ඉගෙන ගන්නවා මේ අධ්‍යාපනයේ ඉතාමත් වැදගත් දේ. ඒ මොකද්ද? කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කිරීමේ දක්ෂතාවය. අනිත් අයගේ අඩුපාඩුකම් අඳුනා ගැනීමේ දක්ෂතාවය. දිනීමේ පෙරදීමේ ඒ ලබා ගන්න ඒ එක්ස්පීරියන්ස් එක. ඔය හැම දෙයක්ම ක්‍රීඩාව දෙනවා. ඒගොල්ලන්ට ඉතාමත් වැදගත් විදිහට ඒගොල්ලන්ට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක අධ්‍යාපනයට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් එතනදී ඔය මං කිව්වේ මානසික මේ ඉම්ප්‍රූව්මන්ට් එක. එහෙම නැත්නම් මේ how it contributes for the improvement of your mental capability is a very important thing. එතනදී ළමයින්ට පුළුවන් අධ්‍යාපනය කරන ගමන්ම ක්‍රීඩාවත් කරලා ඉතාමත් හොඳ දක්ෂතාවයන් පෙන්වන්න කරන්න. දැන් මම ඔක කිව්වේ මම ওই දෙකම කරපු හින්දා නෙවෙයි. ඕන තරම් උදාහරණ තියෙනවා. නෑ ඔබ දෙකම කරපු එක සාධකයක්. ඒ විතරක් නෙවෙයි ඔබ අධ්‍යාපනඥයෙක්. ඔබ දැන්ටමත් විශ්වවිද්‍යාල ගණනාවක වෘත්තීය වශයෙන් දේශන ලබා දෙනවා, ළමුන්ගේ ගමන හැඩගස්වනවා. එතකොට ඔබට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න සහ අත්දැකීම තියෙනවා. තමන් ක්‍රීඩා කරනවා, තමන් අධ්‍යාපනය ලබනවා, ඒ හරහා ආචාර්ය උපාධියක් ලබා ගන්නවා, ව්‍යාපාර පරිපාලනය සම්බන්ධ ආචාර්ය උපාධියක් ලබා ගන්නවා. ඊට පස්සේ ලංකාවේ සහ විදේශීය විශ්වවිද්‍යාල ගණනාවක අනාගත උපාධිධරයන්ට දේශන පවත්වනවා. එතකොට වගකීමක් තියෙනවා සහ සමාජ යුතුයකමක් විදිහට අනිත් පැත්තෙන් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න මේ අදහස. ඒ විතරක් නෙවෙයි, ඒ ගැන ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. මොකද මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි, අධ්‍යාපනඥයෙක්. ඉස්සරහට ඔව් වජන ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේ දැන් මම දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාව රග ක්‍රීඩාව ගැන විතරයි කතා කරුවේ මගේ සම්බන්ධ. නමුත් ඊට අමතරව මම බැඩ්මින්ටන් එහෙම නැත්නම් කෙඩෙටින්
ඕක දිවනුත් කරේ ඉස්කෝලේ. ඉතින් ඒ දවස්වල හුඟක් වෙලාට මේ ගුරුවරුන් අපි දිහා බැලුවේ මේ දරුවන් කොච්චර වෙලාවක් ගත කරනවද මේ එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටිස් වල. පුළුවන් ඒද මේ ඉගෙන ගීම. ඒ කාලේ ටියුෂන් කියලා දෙයක් තිබ්බේ නෑ. අපිට ඔය වැඩිපුර පන්ති වලට යන අවස්ථාවක් තිබුණෙත් නැහැ. ඒ අවස්ථාව අපිට ගෙදර තමයි හැම වෙලාවෙම තිබ්බේ. ගෙදර ආభాෂයේ තිබ්බ අපිට 6න් පස්සේ හැම වෙලාවෙම පාඩම් කරනවා. 6 ඉඳන් 8 වෙනකල් පාඩම් කරන්න ඕනේ. ඒක මගේ නිවසේ තිබ්බ දෙයක්. තාත්තා තමයි ඉඳගන්නේ මූලිකත්වය අරගෙන මේ මේසේ ආගෙන ගත්තේ නැති උනට එයා බලන් ඉන්නවා. එක්ක එයා පත්තරයක් කියවනවා. අපි හැම කෙනෙක්ම මේසේ වටේ ඉඳගෙන පාඩම් කරන්න ඕනේ. ක්‍රීඩාව ගිහිලා මැච් එකක් ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා මහන්සියි කියලා ඒව නැහැ. ඒක තමයි අපිට ලැබිච්ච මම හිතන්නේ ලොකුම මේ උපදේශ අපේ දෙමව්පියන්. මම හිතන්නේ වද හුඟක් ගෙවල් වලත් වෙනවා. ඉතින් මෙතනදී ඔය අර කියපු දේ ක්‍රීඩාවට සම්බන්ධ කරන්න කරුණාකරලා ඔබගේ දරුවන් ක්‍රීඩාවෙන් ඒගොල්ලන් ලබා ගන්න පුළුවන් විශේෂ ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒවට නැඹුරු කරන්න. එතනින් ඒගොල්ලන්ගේ නෝරදවාම් ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමයන් එහෙම නැත්නම් අධ්‍යාපන හැකියාවන් දියුණුවනවා මිසක් කවදාකවත් අඩු වෙන්නේ නැහැ. විනයවත්භාවය. ඒක අතිශය වැදගත් නේද? ඒකත් බැඳිලා තියෙනව නේද ක්‍රීඩාවත් එක්ක? අනිවාර්යයෙන්. මම හිතන්නේ ක්‍රීඩාවෙන් අපි ඉගෙන ගන්න මේ හුඟක් දේවල් තියෙනවා. වගේ පළවෙනි දේම කිව්වා වගේ ඩිසිප්ලින් කියන දෙයක්. ඒතර රෙස්පෙක්ට් කියන දේකුත් අපිට අද සමාජයට අපි අද මේ දකින්නේ අපේ සමාජවල ඔය කියපු දෙකම නැහැ හුඟක් වෙලාවට. අපි පාරේ කොහෙරි ගියත් එහෙම නැත්නම් වෙන දේවල් වලට සම්බන්ධව අපි දකින්නේ ඉතාමත්ම ලොකු ප්‍රශ්නකට අපි හැම කෙනෙක් මුහුණ පාලා තියෙන ඔය දෙකම නැහැ. හුඟක් දුරට අඩුයි නැහැම කියන්නත් බෑ. හුඟක් වලට අඩුයි. ඒ පිළිබඳව තියෙන අවධානයත් හරි අඩුයි. ඉතින් ඔය ක්‍රීඩාවෙන් අපි ඉගෙන ගන්න වැදගත් දේවල් දෙක තුනක් තමයි ඕක. පළවෙනි එක දිනුම පෙරදුම්. ඩිසිප්ලින් කියන තමන්ගේ සම්පූර්ණ චර්යාවත් අපිට සකස් කරගන්න පුළුවන් ක්‍රීඩාවට සම්බන්ධ. මොකද අපි නිදියන වෙලාව කෑම කන විදිය ඊළඟට අපි මේ ක්‍රීඩාවන් වලට සම්බන්ධ වෙන විදිය ව්‍යායාම කරන විදිය ඔය හැම දෙයක්ම තමයි වැදගත්. මම හිතන්නේ වදිර මේ hina වෙන්නේ නැති මම ඇවිල්ලා මම මෙහි ආවමත් මේ ප්‍රෝග්‍රෑම් වල සම්බන්ධව මට කෑම ටිකක් දෙනකොට මම පළවෙනිම කිව්වේ මම සමහර දේවල් කන්නේ නැහැ කියන එක. ඉතින් ඒක තාමත් තියෙනවා ඇඟේ. ඒ කියන්නේ මේ හුඟක් දේවල් වලින් අපි අයින් වෙලා එහෙම නැත්තම් මේ අර අමුතු ජීවිත ගත කරනවා නෙවෙයි, සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු අපි හැම කෙනෙක්ම. හැබැයි යම් කැපවීමක් තියෙනවා. කැපවීමක් ඒක කවදාකවත් අපි ඒක නැති කරගත්ත දවසට තමයි මම හිතන්නේ අපි හැම දෙයකින්ම මම හිතන්නේ ආපස්සට යන්නේ. මම හිතනවා වර්තමානයට එන්න හොඳ වෙලාවක් ලැබුණා කියලා. මොකද දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් එහෙම නැත්නම් විශාල පිරිසක් අඩකට ආසන්න පිරිසක් දැන් ෆිට්නස් ටෙස්ට් එක ෆේල් වෙනවා. මම හිතන්නේ මේකට මෙන්න මේ සාධකයක් හේතුවක් වෙනවා නේද? ඒ කියන්නේ තමන්ව කන්ට්‍රෝල් කරගන්න නැති එක. අනිවාර්යෙන්ම මජිර. මොකද ඊටමත් මේ හරි දුකයි. මොකද අපි දැක්කොත් මේ දැන් ඉන්න ක්‍රීඩකයන් ඒගොල්ලන්ගේ දක්ෂතාවයෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. ඒගොල්ලන්ගේ ටෙක්නික් ගත්තොත් ඒවෙන් අඩුපාඩුවකුත් නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වය. ඒගොල්ලන්ට බෑ ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් ඒගොල්ලන්ගේ හැකියාවන් එකතු කරගෙන ඒගොල්ලන්ගේ මානසිකත්වයත් එක්ක සම්බන්ධ කරගෙන ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. ඔතනදී ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ ඩිසිප්ලින් කියන ඉෂුව එක. මොකද මේ හොඟ දෙනෙක් එක පාට සමහරක් දේවල් ලැබුණාම ඒගොල්ලන්ට අමතක වෙලා තියෙන ඒගොල්ලන් පටන් ගත්තේ කොතනින්ද කියන එක. ඒ පටන් ගන්න කාලේ ඒගොල්ලන් සෑහෙන කැපවීමක් කළා තමයි උතන්ට ඇවිල්ලා තියෙන්නේ. අනිත් තව එක දෙයක් තියෙනවා විශේෂ දෙයක් විදිහට මෙතනදී කියන්න ඕනේ. රටක් නියෝජනය කරනකොට අපි ක්‍රීඩාව වෙන්න පුළුවන් ඕන ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ ආඩම්බරකම. අපි මේ රටක් නියෝජනය කරන්නේ මේ මිලියන ගාණක් ඉන්න මේ රටක අපිට අවස්ථාව හම්බුනහම මේ ලංකාවේ ජර්සි එක ඇඳලා ලංකාවේ එම්බ්ලම් එක දින මේ බ්ලේසර් එකක් අඳින්න. ඒක මොනතරම් වැදගත් දෙයක්ද? අපි කොහොමද ඒකට මේ වැරද්දක් වෙන විදිහට එහෙම නැත්නම් මේ නිගරු වෙන විදිහට අපි හැසිරෙන්නේ කොහොමද? අපිට එහෙම වෙන්න බෑ. ආයිමත් අර රෙස්පෙක්ට් කියන කාරණේට කාරණේ නෝ අපි එතනට කැරිකලා ඉන්නේ එතනට. අපි කොහොමද එහෙම කරන්නේ? අපි කොහොමද අපි මේ එච්චර පහත් වෙන්න අපිට පුළුවන්ද? අපි එහෙම වුණොතින් අප හිතන්නේ අපි මේ මොන දෙයකට සම්බන්ධ වුණා ක්‍රීඩාව වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, මොන පරිපාලනය වෙන්න පුළුවන්, මොන දෙයකට අපි ඔතනට ගියොතින් අපි සම්පූර්ණ ෆේල්, අපේ සම්පූර්ණ අපේ ඉදිරි ගමනත් ෆේල්, අපි මේ රටටත් ලොකු වැරද්දක් අපි කරන්නේ.
දැන් ඔබ අර ක්‍රිකට් පරිපාලනයට යම් යම් අවස්ථාවලදී සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් විදිහට මට හිතෙනවා දැන් ඕකත් එක්ක මෙහෙම අහන්න. එතකොට දැන් ලංකාවේ ක්‍රිකට් වල අර ව්‍යුහාත්මක ස්වභාවයේ බිඳවැටීමක් තියෙනවාද? එහෙම නැත්නම් ඒ ව්‍යුහාත්මක ස්වභාවයේ බිඳවැටුණා කියලා මේ එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ එහෙම නැත්නම් ක්‍රීඩා ලෝලීන් කියන කතාවක් විතරද තියෙන්නේ? ඇත්ත වශයෙන්ම මේ ව්‍යුහාත්මක බිඳවැටීමකට හේතුවක් තියනවද මේ වෙද්දී? එහෙම නැත්නම් බිඳවැටිලාද? මේකට මම උත්තරයක් දෙන්න කැමති වදියට මේ විදියට. මෙතන මම හිතන්නේ හුඟා දුරට දැන් අපි දකින්නේ මේ ප්‍රේක්ෂකයන්ගෙන් එහෙම නැත්නම් සාමාන්‍ය රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම දෝෂාරෝපණය එල්ල වෙන්නේ මේ පරිපාලනයටයි එහෙම නැත්නම් මේ ක්‍රිකට් මේ බෝඩ් එක. නමුත් මෙතනදී අපි එක යම් කිසි දෙයක් වටහා ගන්න ඕනේ. පරිපාලනයෙන් එහෙම නැත්නම් බෝඩ් එකකින් කරන්නේ හැම වෙලාවකම ක්‍රීඩකයන්ව ධෛර්යමත් කරන එකයි, ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සපුරන එකයි, ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන එකයි. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතාමත් වැදගත් කර්තව්‍යයක් තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා මේ ඒගොල්ලන් ක්‍රීඩාවට සම්බන්ධ වුණාන් පස්සේ ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් පිළිබඳව හොඳ වැටහීමක් හදාගෙන ක්‍රීඩාවට සම්බන්ධ වෙලා අපේ රට ගැන හිතලා මේ රට නියෝජනය කරන විදිහට සෙල්ලම් කරනවා. එතකොට මම ඔය බෑග්ග්‍රවුන්ඩ් එකකින් පටන් ගත්තේ හුඟක් වෙලාවට ක්‍රිකට් ක්‍රීඩකයන්ට මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට පෞද්ගලිකව මුහුණ පාන්න වෙන්නේ නැහැ. හුඟක් රට බනින්නේ එහෙම නැත්නම් වැරදි වෙන්නේ එක්ක පරිපාලනයට එහෙම නැත්නම් ක්‍රිකට් බෝඩ්. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙනවා ලොකු මේ කර්තව්‍යයක් කරන්න. එතන මම දකිනවා ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය, ඒගොල්ලන් මේ මොන වගේ මේ කණ්ඩායමකටද සම්බන්ධලා මේ රට නියෝජනය කරන පිළිබඳව ඒගොල්ලන්ට වැටහීමක් තියෙනවද? ඒගොල්ලන්ගේ මොකද්ද රෙස්පොන්සිබිලිටි කියන එක, වගකීම කියන එක පිළිබඳව මම හිතන්නේ ඒ තරම් පොඩි ලොකු මේ ක්වෙස්චන් මාක් එකක් තියෙනවා. ඒකලන්ට ඒක එතන පිළිබඳව වැටහීමක් එහෙම වැටහීමක් තිබ්බනම් මේ ක්‍රීඩකයන් සමහරකට ඔය ක්‍රීඩා කරන විලාසය වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් එක වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක වෙනස් වෙන්න ඕනේ. එතකොට මොකද ඒගොල්ලන් මැදට ගියන් පස්සේ ඒගොල්ලන්ව ෆලෝ කරන කොච්චර දාස් ගණන් පොඩි ළමයි ඉන්නවද? ඒ ළමයි බලන් ඉන්නේ මැච් එකකට ගිහලා ග්‍රවුන්ඩ් එකේ ඉඳන් බලනකොට මේ ඒගොල්ලන් හදා ගන්නවා ඒගොල්ලන්ගේ අයිඩල්ස්ලා. ඒගොල්ලන් හිතා මේගොල්ලන් තමයි අපේ හීරෝස්ලා. අපිටත් හිටියනේ එහෙම. අපිටත් හිටිය හීරෝස්. ඒතර ඒගොල්ලන් දිහා බලලා තමයි මේ ළමයි හැදෙන්නේ. ඒතර ඒගොල්ලන් මම කතා කරන්නේ නැහැ මේ ඒගොල්ලන් ඇඳුම් අඳින පළදි විදිය කොණ්ඩ පාට කරන විදියටනේ ඒවත් යම් කිසි පණිවිඩයක් දෙනවා. නමුත් ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලන්ගේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන විදිය, ඒගොල්ලන්ගේ වගකීම්, ඒගොල්ලන් හරියට ඒවා නිරූපණය කරුවේ නැත්තම්, ඒවා හරියට ඒගොල්ලන් ඒ ක්‍රියාවලිය වලට සම්බන්ධ වෙන්නේ නැත්තම් ලොකු පාඩුවක්. මම හිතන්නේ ඔතන තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් එතකොට තවත් ප්‍රශ්නයක් මතුවෙනව නේද? දිගින් දිගටම මේ විදිහට හැසිරෙනවා නම් ඔවුන් ඒ කියන්නේ ඔවුන්ගේ වගකීම් ඉටු කරන්නේ නැතුව, ඔවුන්ගේ ඒ කියන්නේ රටට විය යුතු සේවය ඉටු කරන්නේ නැතුව, ඔවුන්ගේ කාර්ය හරියාකාරව ඉටු කරන්නේ නැතුව, ගැටුම්කාරී ලෙස හෝ අර අපි කියන ගෞරවනීයත්වයක් නැතිව මේ විදිහට හැසිරෙනවා නම් දිගින් දිගටම ඔවුන්ව කණ්ඩායමේ තබා ගැනීම පිළිබඳ දෝෂාරෝපණය නැවතත් යා යුතුයි නේද පරිපාලනයට එක විදිහකින් ගත්තා. එක විදිහකට ඔව් ඒක හරි වගේ. නමුත් මෙතනදී වෙන්නේ මම හිතන්නේ ඒකට තමයි ওই ප්‍රශ්නේ මොකද මේ එක මේ අඩිතාලම් වල මේ හදලා තියෙනවා එක කමිටිස්. අපි කියනවා සිලෙක්ෂන් කමිටි, ඩිසිප්ලිනරි කමිටි, ඊළඟට ඒගොල්ලන්ගේ ෆිට්නස් කමිටිස් එක කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් තමයි ඊට පස්සේ අපි ඔය එක ඒ ක්‍රීඩකයන් ඒගොල්ලන්ගේ මේ ප්‍රශ්නයක් මතුවුනහම මේ ප්‍රශ්නට අදාළ අයව මම හිතන්නේ ඉස්සරහට ගන්නවා. අරගෙන ඒගොල්ලන්ට හොඳ ක්ලියර් මෙසේජ් එකක් තියෙන්න ඕනේ මේ ප්ලේයර්ස්ට අද මේගොල්ලන් මේ විදිහට පර්ෆෝම් කරන්නේ නැත්නම් මේ ඩිසිප්ලින් එක නැත්නම් ඒගොල්ලන් රට නියෝජනය කරන්න බෑ. මම හිතන්නේ අපි හුඟක් දේවල් වලින් අපි ওই දේ හරියට කරන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි සාමාන්‍ය පරිපාලනය ගත්තොත් මම හිතන්නේ නැත්නම් සාමාන්‍ය අපි රටේ පුරවැසියන් හැටියට අපි යම් කිසි දේවල්වලට සම්බන්ධ වුණාම අපි හුඟක් අඩුපාඩු දකින්නවාද නේද? ඒ අඩුපාඩු දකින්නේ ඇයි? අපි එතනදී ඔය මේ ක්වෙස්චන් මාක් එක අපිටත් මම හිතන්නේ වැදගත් විදිහට බලපානවා. ඔබේ පරිපාලන අත්දැකීම කොහොමද? ක්‍රිකට් සම්බන්ධ පරිපාලන ක්‍රියාවලිය. අවුරුදු ගානක අවුරුදු දශක දෙකක වැඩි ප්‍රමාණයක් මම ඉස්කෝලෙන් අවුට් වෙලා
ක්ලබ් එකකින් උත් අයින් වෙලා ඊට පස්සේ වැඩ කළා අවුරුදු 5කට පස්සේ මාව මේ මට අවස්ථාවක් ලැබුණා වෙළඳ සේවා සංගමේ නියෝජනය කරන්න මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් එක. එතකොට ඔය ශ්‍රී ලංකා ක්‍රිකට් එකට වැඩිය මම හිතන්නේ මර්කන්ටයිල් ක්‍රිකට් එක ලංකාවේ ඉතාමත් ඉහළ තලයක තිබ්බද. මොකද ඒගොල්ලන් තමයි දැනුත් ඒක කරනවා. අපි දන්නවා ළමයි 3000 4000ක් විතර අවුරුද්දකට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙච්ච ළමයි ඉස්කෝල වලින් අයින් වෙනවා. ඉතින් ඔය කී දෙනෙකුට ලංකාවට ශ්‍රී ලංකාවට කරන්න කී දෙනෙකුට ප්‍රීමියර් ක්ලබ්ස් කියලා දිගට ක්‍රිකට් ගහන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් ළමයි එනවා ක්‍රිකට් ගහලා එළියට. ආවෙන් පස්සේ මේ වෙළඳ සේවා සංගමයේ හරහා අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා ඒගොල්ලන්ට රැකියාව දෙන්න. ආයතන වලට ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරලා හොඳ ක්‍රිකටර්ස්ලා එනවා. එතකොට මේ ආයතන ඊට පස්සේ අපි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කරලා. ඉතින් ආයතන ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක, ඒගොල්ලන්ගේ කම්පැනිගේ නේම් එක, ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එක හදා ගන්නවා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා. මේකට ක්‍රිකට් එහෙම නැත්නම් වෙළඳ සේවා සංගමයේ හරහා. එතනින් ඉබේම මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට රස්සා හම්බ වෙනවා. විශාල ප්‍රමාණයක්. ඔය ලංකාවේ සෙල්ලම් කරපු දැන් සෙල්ලම් කරන මේ හුඟක් ක්‍රීඩකයන්ුත් තවමත් හුඟක් අය රැකියාවලුත් කරනවා. හුඟක් ලාට ඒගොල්ලන් වෘත්තීය වශයෙන් මම හිතන්නේ පැය දෙක තුනක් වගේ පොඩි කාලයක් තමයි දැන් මේ ආයතනයක වැඩ කරන්නේ. මොකද අද ක්‍රිකට් ක්‍රීඩාවේ අතින් විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. ඒගොල්ලන් ලොකු මම හිතන්නේ පඩි එහෙම ගෙවනවා බෝඩ් එකේ කොන්ට්‍රැක්ට් ප්ලේයර්ස්ලා වුණාම. ආයතන හුගේ කීර්ති නාමය පාවිච්චි කරනවා ආයතනයේ යම් කිසි වේතනයක් ගෙවනවා පොඩි කාලයක් යන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඔහු ඇත්තටම සේවයක් කරන්නෙත් නැහැ. ඔහුගේ කීර්ති නාමය භාවිත කිරීම තමයි වෙන්නේ. ඉතින් ඔය ආයතනෙම සම්බන්ධ වුණාන් පස්සේ අපි විශාල සේවයක් කෙරුවා මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඊට අමතරව මේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් දියුණු කරන්න මම අවුරුදු 20කට වැඩි කාලයක් මගටයි ක්‍රිකට් එහෙම නැත්නම් වෙළඳ සේවා සංගමයේ මේ සමාජිකයට වැඩ කෙරුවා. අන්තිමට මම ඒ සභාපති වෙලා තමයි මම එතනින් අයින් වුණේ. මට නිකන් හිතෙනවා අහන්න මේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මේ පරිපාලන කාර්යයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි ගත්තා හරිම දරුණුම තීරණයක් කියලා. එහෙම තීරණයක් අරගත්ත වෙලාවක් මතකෙට එන්නේ නැද්ද? කීපයක්ම තියෙනවා. අපි වෙළඳ සේවා සංගමයේ විශේෂයෙන්ම මේ ඩිසිප්ලින් කියන දේ අපි අකුරටම පිළිපැද්ද ආයතන විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධව. අපේ මේ එක මේ තරඟ තිබ්බා. ඒ තරඟේ මම නම් වලින් මට කියන්න බෑ. මේ ඉතාමත් ප්‍රසිද්ධ තරඟ මේ මාලාවක් තමයි මේ 6-a ක්‍රිකට් ටූර්නමන්ට් එක. ඒක මේ ආයතන විශාල ප්‍රමාණයක් සෙල්ලම් කරනවා. ඒතර නැෂනල් ප්ලේයර්ස්ට ඔක්කොමල වගේ සෙල්ලම් කරනවා. ඒගොල්ලන් ඒක හරි කම්පිටිටිව් ටූර්නමන්ට් එකක්. ඉතින් මමත් දවසක් මේ ওই ටූර්නමන්ට් එක යන වෙලාවේ මමත් ඉන්නවා උදේ. ඇවිල්ලා දැන් මේ ඩ්‍රෝ එක කරලා ඔක්කොම කරනකොට මේ ලංකාවට සෙල්ලම් කරන ප්ලේයර්ස්ට දෙන්නේ ඒ දවස් දැන් ඒ දෙන්න හරියට ආයේ මේ දෙන්න එනවා. ඒගොල්ලන් මේ ආයතනයක මේ මැනේජර්ස්ලා හිටියට වර්ක් කරනවා. ඒගොල්ලන්ගේ ටීම් එකට සෙල්ලම් කරනවා. ඉතින් මේගොල්ලන් එනවා 9 මාට දැන් 9ට ඩ්‍රෝ එක කරලා ඉවරයි. ඩ්‍රෝ එක ඇනවුන්ස් කරලා ඉවරයි. දැන් අපි ඉන්නවා මේ මැචස් පටන් ගන්න. ඉතින් මේ දෙන්න බෑග් දෙකක් එල්ලන් එනවා. ඒ යන ගමන් එක්කෙනෙක් හැරිලා මේ ඔක්කොම ඉද්දී එක්කෙනෙක් කෑ ගහලා අහනවා. ඊටමත් නරක වචනෙන් කතා කරලා මේ සංවිධායක මණ්ඩලයට කියනවා අපි මැච් එක ඉක්මනට දාන්න අපිට ගහලා යන්න ඕනේ. මේ කෙහෙල් මලට අපි මේ අපිට සම්බන්ධ වෙන්න එච්චර අදහසක් නැහැ නේ. ඉතින් මම ඒගොල්ලන්ගේ වෙලාවට මම එතන හිටියා. මම එතකොට ඒ වෙළඳ සේවා සංගමයේ මම සෙක්‍රටරි. මම ඒ ක්‍රීඩක දෙන්නට අන්න ගියා. මම දන්නවා ඒගොල්ලන් මොන ආයතනද වැඩ කරන්න කියලා. ඒක කරුණා කරලා බෑග් දෙක අරගෙන දොට්ට බහින්න. මෙතන උගන්ට එන්න බෑ ආයි. ඉතින් ඔක්කොම දැන් බලන් ඉන්නවා. මම කිව්වා ඔයගොල්ලන් හිතුවා නම් මේ ඔයගොල්ලන් මේ ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් හෙට මේ වගේ ඔයගොල්ලන්ට හැසිරෙන්න පුළුවන් කියලා මෙතන එහෙම හැසිරෙන්න. මම කතා කරන ඔයගොල්ලන්ගේ CEO ට ඒගොල්ලන් ඉද්දීම ගත්තා ඒගොල්ලන්ගේ CEO ට මම දන්න කෙනෙක්. එයාට කතා කළා මම මෙහෙම කිව්වා ඔබතුමාගේ ඩිසිෂන් එක ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන් මේ විදිහට හැසිරුණා නම් අපේ කම්පැනි ජර්සි එක ඇඳගෙන මේගොල්ලන් මෙහෙම කතා කරනවා නම් ඒක අපේ කම්පැනි එක මම දෙන්නවා අපි රැකියාවෙන් අයින් කරනවා කියන රැකියාවෙන් අයින් කරන එක මම ඒක කරන්න එපා. මොකද මේගොල්ලන් හොඳ අවවාදයක් දෙන්න තරවටු කරන්න. නමුත් මේ වගේ දෙයක් නම් වෙන්න බෑ. මේ දෙන්නට හැබැයි සෙල්ලම් කරන්න නම් බෑ මේ ටූර්නමන්ට් එකේ. කියලා ඔක්කොමලා ඉස්සරහා ඒ දෙනව හරලා ඉවරයි. මම හිතන්නේ ඒ ක්‍රීඩකයන් දෙන්නට මම හිතන්නේ ජීවිතේට ඒක අමතක වෙන්න නැතුව ඇති. එතන හිටපු හැම කෙනෙක්ම හිටගෙන අත්පොළ සන්නාදයක් දුන්න මේ දෙන්න ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉදිරිය යනවා. හැබැයි එක පැත්තකින් ගත්තොත් ඒක දරුණු තීරණයක් නෙවෙයි නේද? ඒක උන් දෙදෙනාගේ විනයට ලොකු උදව්වක් වෙනවා පසු කාලෙන එක. වජිර ඒක දරුණු තීරණයක් බවට පත් උනේ
දැන් මං හිතන්නේ වෙන තැනක ඕක වුණා නම් ඒ දෙන්න ඒ දවස්වල හිටපු හොඳම ප්ලේයර්ස්ලා දෙන්න. නම් කියන්න කැමති නම් කියන්න මං හිතන්නේ හොඳ නෑ කම කියන එක. උත්තරම perform කරන කාලේ ඉතින් ඒ දෙන්න කවදාකවත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතන්නේ වෙන තැනක ඒක වුණා නම් ඒක මං හිතන්නේ හුඟක් කෙනෙක් යට ගහයි. නෑ ඉතින් මේ නැෂනල් ප්ලේයර්ස්ලා මේ ටූර්නමන්ට් එකකට අඩුපාඩුවක් එන්න පුළුවන් මේක නම් ගැහුවේ නැත්තම් මේක කියන එක. ඉතින් ඒක හින්දා ඒක ඉතාමත් මම හිතන්නේ මේ වගේ ඒ වගේ ඩිසිෂන් එකක් වුණා. ඊට අමතරව තව එකක් වුණා ඔය වගේ ඔය ටූර්නමන්ට් එකකම මේ ඒත් ශ්‍රී ලංකා ප්ලේයර් කෙනෙක් මේ වමතින් වේග පන්දු යන ක්‍රීඩකෙක් හරියට මේ ඩිසිප්ලින් ඉෂුස් තිබ්බ ක්‍රීඩකෙක්. එයා ග්‍රවුන්ඩ් එකේ ඒගොල්ලන්ගේ ටීම් එකේ එළියේ ඉන්නවා. අම්පයර් මැද්දෙන් ඩිසිෂන් එකක් දුන්නා අවුට් එකක්. මේ ප්ලේයර් බැනියමක් ඇඳගෙන ෂෝට් එකක් ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගිහලා අම්පයර්ට නරක වචනෙන් බැනවලු. මේ අයි ඩිසිෂන් එක දුන්නා. එයාට පේන්නෙත් නෑ මෙයා ඉන්නේ එළියේ. මමත් එදා ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා. මම හිතන්නේ තමයි අපේ කමිටු මෙම්බර්ස් එක අපි දැක්කා. අපි වහා මේ ටීම් එක ඒ වෙලාවෙම සස්පෙන්ඩ් කළා. ඒතකොට තරගෙත් ඉවරයි එතන. ඒගොල්ලන් තරගෙත් තරග අරගලන්ට අනිත් ටීමේට අවෝඩ් කෙරුවා. මේ ප්ලේයර්ට අවුරුදු දෙකක අපේ වෙළඳ සේවා සංගමේ එක ක්‍රීඩාවකටවත් සම්බන්ධ වෙන්න බෑ කියලා එයාට පෙනල්ටි එකක් දුන්නා. ඒ ටීම් එක සස්පෙන්ඩ් කළා එහෙම. ඉතින් දැන් අපි ඕවා කරපු හින්දා වදිර අපි ඕවා කිරුවේ මේ ප්ලේයර්ස් ලගෙන් පරිගන්නවත් එහෙම නැත්නම් වෙළඳ සේවා සංගමේ තියෙන මේ දේවල් මේ පෙන්වන්නවත් එහෙම නෙවෙයි. නමුත් පණිවිඩයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මහත්මා ක්‍රීඩාවක්. මේකට සම්බන්ධ වෙන හැම කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා හැසිරෙන්න. ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වෙන ක්‍රමවේදය කරුණාකරලා වටහා ගන්න. එහෙම නැත්නම් මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න එපා. ඉතින් ඕක දිගටම ගියා. ඊට පස්සේ කවදාකවත් දැන් වුණත් මම දන්න තරමට කවදාකවත් මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් එහෙම නැත්නම් වෙළඳ සේවා සංගමේ පවත්වන එක ටූර්නමන්ට් එකකවත් ප්ලේයර් කෙනෙක් අපි දකින්නේ නැහැ ඔය විදිහට හැසිරෙනවා. මොකද ඒ පණිවිඩය ගිහිලා තියෙනවා. ඉතින් ඕක හුඟක් වෙලාවට උදාහරණයක් හිතට ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ අපේ මම හිතන්නේ ජාතික කණ්ඩායමට. ඕක වුණා නම් එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට හෝ අද අපි මේ දකින්න සමහර දේවල් අහන දේවල් මම හිතන්නේ මේ වෙන්න නැති වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා සමහරලාට අර්ජුන රණතුංග නම් එවැනි තීරණ ගත්තා කියලා නායකයා විදිහට සමහරලාට අර මල්ලිව කණ්ඩායම නිවත් කරන අවස්ථාව එහෙම අපිට එහෙම උදාහරණ තියෙනවා ඉතිහාසයේ. අනිවාර්යයෙන්ම. ඒක හොඳ උදාහරණයක් ඔය අයිමත් පාරක් වජිර කතා කරේ මොකද මම මේක මගේ පෞද්ගලික මතයක්. මම හිතන අර්ජුනගේ සහෝදර 4 දෙනෙක්ම මේ ක්‍රිකට් සම්බන්ධ දෙන්නෙක් කියන ධම්මික රණතුංග අර්ජුන රණතුංග කියන ක්‍රීඩකයන් දෙන්නත් එක්ක මම ශ්‍රී ලංකාවේ තියෙනවා. දෙන්නම තම දක්ෂ ක්‍රීඩකයා අර්ජුන කියන්නේ ඉතින් කාසු ගැන කතා කරන්න ඕනේ ලෙජන්ඩ් කෙනෙක්නේ. නමුත් ඔය අතරේ රංජුගේ බාල සහෝදරයෙකුට සංජීව පෞද්ගලික මගෙන් අහවනම් කවුද ඔය දෙන්නගෙන් හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා වජිර මම කියන්නේ සංජීව. ඉතාමත් අවාසනාවන්ත ක්‍රීඩකයෙක්. රිටයර් වෙනකොට මම හිතන්නේ 53කට වැඩි ප්‍රමාණයක් එයාගේ ඇවරේජ් එක ප්‍රතිශතය තිබ්බ ටෙස්ට් වල. මම දැන් ටෙස්ට් මැචස් 5ක් විතර වගේ ගැහුවේ. නමුත් එයාට දිගටම ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න හම්බුනේ නැහැ. මොකද හොඟ දෙනෙක් හිතුවේ එයා සෙල්ලම් කෙරුවේ මේ අයියගේ තියෙන නායකත්වයේ හින්දා කියලා. නමුත් මට මතකයි 1994 ඔක්තෝබර් මාසේ 25 වගේ මට මතක 25 හෝ 24 සිම්බාබ්වේ කණ්ඩායම සමග තිබුණු තරගයක් පරාජයෙන් ගලවා ගන්න දිගුනිමක් ක්‍රීඩා කරා සිම්බාබ්වේදී. තව පොඩ්ඩෙන් අපි එහෙදි පරදිනවා. අනිවාර්යයෙන්ම. තමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඊට අමතරව නිශාන්ත රණතුංග. ඒ වගේ ක්‍රීඩකයන් හිටියා. ඉතින් මම හිතන්නේ මේ පයින්විඩ යන්න ඕනේ. මේ ඔව් පරිපාලනයේ යම් කිසි අවස්ථාවලදී ඒගොල්ලන්ටත් වගකීමක් තියෙනවා. නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂයෙන් ඒගොල්ලන් වටහා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ මොනවද තියෙන්න ඕන ගුණාංග ඊළඟට ඒගොල්ලන් කොහොමද මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හරි ක්‍රීඩකයන් හැටියට රට නියෝජනය කරන විශේෂයෙන් දහස් ගණන් බලන් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ ක්‍රීඩා කරන විලාසය ඒගොල්ලන්ගේ හැසිරෙන විදිය හැම දෙයක් ගැනම හොඳ දැකීමක් ඒගොල්ලන්ට තියෙනවා. හොඳයි දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඊට පස්සේ ක්‍රිකට් පරිපාලකයෙක් ඊට පස්සේ අධ්‍යාපනඥයෙක් අධ්‍යයනය කරලා Tamanගේ දැනුම වර්ධනය කරගෙන අධ්‍යාපනඥයෙක්. ඒ අතරේ කොහොමද ක්‍රිකට් විස්තර ਵਿਚාරයට එන්නේ? ඇයි එහෙම එන්න හිතෙන්නේ? මම හිතන්නේ මම හුඟක් ඒක ආස දෙයක් වුණා වජිර. දැන් ඉස්සර මම විස්තර ਵਿਚාරයකට වෙන්න ලේසින් ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. මම ඉස්සල්ලාම විස්තර ਵਿਚාරයකට මේ සම්බන්ධ වුණේ ගුවන්විදුලි සංස්ථාවට. එතකොට ලොකු එක්සෑම් එකක් තිබ්බා. ඉන්ටර්විව් එකක් තිබ්බා. හුඟක් ක්‍රිකට් මේ විචාරක දේවල්ට සම්බන්ධ වෙච්ච විශාරදයන් තමයි අපිව ඉන්ටර්විව් කරේ. ඉතින් මට මතකයි ටෙස්ට් එකකුත් තිබ්බා.
ඉතින් ඔතනදී මම හිතන්නේ අපි හිටියා 25 30ක් විතර. ඔකෙන් 4 දෙනයි සිලෙක්ට් වුණේ. ෂෝට් ලිස්ට් වුණේ. 4 දෙනෙක් කෙනෙක් මම. එතකොට මෙතනදී විශේෂයෙන්ම කියන්නේ ඔබ්‍රි ගෲප් ජයන්ත වීරසිංහ ඒ දෙන්නම අද දිවතුන් අතර නැහැ. ජයන්ත වීරසිංහ කියන්නේ මම හිතන්නේ ඉතාමත් වැදගත් මහත්මයෙක් අපි මහත්මයෙක් කියන්නේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම විශ්ව විචාර කරපු කෙනෙක්. මට හුඟක් මේ උදව් කරපු විශ්ව විචාරකයෙක්. මටත් මතකයක් තියෙනවා මේ අපි ඉන්ටර්විව් කරන වෙලාවේ බෝලයක් දාන්නේ කියලා. ඉතින් මේ අර වහලේ අත වදින නිසා පොඩ්ඩක් පැත්තෙන් ගත්තේ. මාලිංගගේ මේ සිස්ටම් එකටද යන්න හදන්නේ කියලා කිව්වා. ඒ තමත්ම සුන්දර මිනිස්සෙක් වගේ වගේම නොමසුරුව සියලු දේවල් කියා දෙන අනිවාර්යයෙන් ජයන්ත වීරසිංහ මහත්මයා. මෙතන විශේෂයෙන්ම කියන්නේ මේ මජිර අපි දැන් සමහරකට අපි කමෙන්ටරිස් කරනකොට නැත්නම් විශ්ව විචාරක අපි මැචස් කරන් යනකොට එයා ගෙදර ඉඳන් අහන් ඉන්නවා. අහන් ඉඳලා පෞද්ගලිකව අපිට කතා කරලා කියනවා මේ වෙලාවේදී පොඩි වැරද්දක් වුණා. මේක හදා ගන්න. එහෙම නැත්නම් මේ වෙලාවේ හරි ලස්සනට මේ විශ්ව විචාරය කෙරුවා. බොහොම හොඳයි. මට හරි ආඩම්බරයි. ඉතින් හරිම මේ ලොකු අපි හරියට ධෛර්ය කරපු මිනිස්සෙක්. ඒකට මම එකතු කරන්නම් අර තන කිව්වේ නෑ. කෙලින්ම කිව්වා. කෙලින්ම. වැරදි නම් වැරදි කිව්වා. හරි නම් හරි කිව්වා. ඉතින් මම හිතන්නේ හරි පාඩුවක් ඒ වගේ මේ පුද්ගලයන් නැති වෙච්ච එක පිළිබඳව බලමුත් ඒගොල්ලන් කරපු සේවය මම හිතන්නේ අති විශාලයි. ඉතින් කොහොමද ඕන්න ඇසුරේ විස්තර ਵਿਚාරය? ඉතින් මට මතකයි පළවෙනියෙන්ම ඉතින් මම ට්‍රේනින් කෙනෙක් හැටියට ඉස්සර ඉතින් ගොඩේ සංස්ථාවේ විශේෂ දික්කට හැම ටූර්නමන්ට් එකක්ම හැම මැච් එකක්ම අපි කවර් කරනවා. මම ඕබ්‍රි එක තමයි පළවෙනි මේ ජොයින් වෙලා මම කමෙන්ටරිස් දුන්නේ. ඉතින් මට ඕබ්‍රි දැන් කිව්වා ඇෂ්ලි වා සෙකන්ඩ්ස් කරා. මම මේන් කමෙන්ටරිස් කරනවා. මේන් විශ්ව විචාරක හැටියට එයා තමයි ඉස්සෙල්ලා කෙරුවේ. ඉතින් මම ඕවර් 5ක් 6ක් කරන් යනකොට ඕබ්‍රි දැන් මට අයින්ට යන්න ගහන්න කියනවා. හොඳයි. දැන් ඔයා මේන් එක කරන් මම සෙකන්ඩ් එක කරන්න. ඉතින් ඒකෙන් මම හිතන්නේ ලොකු මේ ආත්ම විශ්වාසයක් හදාගන්න පුළුවන් කමක් නැති වුණා. හැබැයි ඒක මේගොල්ලෝ හැම වෙලාවෙම අපිට කියලා දුන්න වැරදිච්ච වෙලාවලදී. තවත් හිටියා විශ්ව විචාරකයන් කීප දෙනෙක්ම ඒකලට එකපාරට නම් මතක් වෙන්නේ නැහැ. දැන් මොකද අපි දැන් හුඟ දෙනෙක් ඒගොල්ලන් නැහැ. නමුත් රෝහන් විජේසිංහ ඊළඟට තව මහත්මයෙක් හිටියා ඉංග්‍රීසි වලින් සම්බන්ධ වෙච්ච මට සමහරවිට නම් මේ මතක ආයිමත් පාර මම කියන්න. පසුකාලීනව රිකි සිම්ස් එනවා. රිකි සිම්ස් ගා පස්සේ ආවේ. ඉතින් අපිට පුළුවන් වුණා සමහරක් අයට පොඩ්ඩක් උදව් කරන්න, අතහිත දෙන්න, ඒගොල්ලන්වත් ධෛර්යමත් කරන්න. මම ඊට පස්සේ අවුරුදු ගානක් ගුවන්විදුලි සංස්ථාවේ මම මාව අඬගහගත්තා ඔය ඉන්ටර්විව්ස් කරන්න පස්සේ. ඉන්ටර්විව්ස් කළා සිලෙක්ට් කරන්න. ඉතින් ෂෝට් ලිස්ට් කරන්න. අපි එතනදී හොඟක් හොඳ අයවත් මේ බඳව ගත්තා ආයිමත් පාරක් මේ ගුවන්විදුලි සංස්ථාවට. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ දැන් හොඳ කාර්යයක් කරගෙන යනවා කියලා. දැන් ඔය ඔහොම ඉන්න අතරේ සාමාන්‍යයෙන් නිකන් තරගයක් මවා ගන්න බැරිද? පුළුවන් වදිරේ. ඉතින් අපි චුට්ටක් මේ අර කොහොමද විස්තර ਵਿਚාරය කරන්න කියලා කරලා පෙන්නමුකෝ. මේ හඬ ඔබ අහලා තියෙනවා. මේ හඬ ඔබට ඇහිලා තියෙනවා. මේ හඬ ඔබ අඳුරනවා. අපි බලමු කොයි විදිහටද තරගයක පුංචි කොටසක් විස්තර ਵਿਚාරය කරන්න කියලා. Very good morning to all our listeners. Warmly welcome all of you to this match between Sri Lanka and England happening at the SSC grounds. This is the first test match, and well, Sri Lanka, captained by Arjuna Ranatunga, is leading a very formidable side. And of course, the competition is also extremely high from the English side, and they certainly feeling the heat here. And with all that, well, they're here to give a very good game to the Sri Lankans. So, play is just about to begin. The toss has been won by Sri Lanka, and well, we'll see the two umpires now walking into the middle. The two batsmen representing England has walked in, and now also we see the Sri Lankans setting the field and getting ready to begin the proceedings. Arjuna Ranatunga with the ball in hand, Captain Cole taking a very good look, adjusting his field, and you could see that he has adapted a very defensive, if not a very attacking field in this opening few minutes, and the play is just about to begin. And the ball in hand, it's none other than Chaminda Was, the left-arm pacer for Sri Lanka. The batsman is, we'll just make a name, Nick Cook, to face the first delivery. Chaminda Was gives the ball a little bit of a shine, looks around, and makes a few adjustments. And we can see the square leg fielder being made a little bit straighter. And you can see also the third man being dropped down to the boundary line. So he certainly is going to have some kind of a strategy in mind. And looking at the field, he slips a gully
a strong offside feel, 5 on the off and 3 on the onside. It certainly seems to be he is going to attack the off stump. Here he is now with the first delivery, coming over the wicket, left arm. The first delivery pitched in line, a beautiful delivery, and swinging in to the batsman, very well covered up, gets on the back foot, plays it defensively, very close bat and pad, and full straight of the full face of the bat in offering, pushes it down towards the onside, no chance of a run. කාලයකට පස්සේ ළඟ ඉඳන් ඒ කමෙන්ටරි ආයෙහුවා. ඉතින් හිතේ මම ගන්න පුළුවන් ඉතින් මම හිතන්නේ ඒ අපි ඉගෙනගත්ත දේවල් අපිට උගන්වපු දේවල් මම ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටපු හින්දා හුඟක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. සමහරකට ඔතනදී ෆීල්ඩ් එක ගැන වෙන්න පුළුවන්, තව දේවල් අපිට කතා කරන්න පුළුවන්. දේශගුණය පිළිබඳව ඒ වගේ දේවල් ඉතින් මේක පොඩි හැඳින්වීමක් ඉඳලා මම තාමත් කුඩා විදියට කතා කරේ. නමුත් yeah, it's a very nice thing to do. ඉදිරියට ක්‍රිකට් විස්තර විචාරය අද වෙනකොට මොන වගේ තැනකටද පත් වෙලා තියෙන්නේ? අපි බැලුවොත් එහෙම සමහර වෙලාවට නව මාධ්‍ය දිහා අපි බැලුවොත් එහෙම ක්‍රිකට් විස්තර විචාරයට බොහෝ දෝෂාරෝපණ එල්ල වෙනවා. බොහෝ විවේචන තියෙනවා. ප්‍රේක්ෂකයන් වෙතින් ග්‍රාහකයන් වෙතින් ක්‍රිකට් විස්තර විචාරය කියන එක ගිලිහිලා යනවා. සමහර වෙලාවට මේක වැඩි වශයෙන් බලපාන්නේ සිංහල විස්තර විචාරයට ගොඩක් චෝදනා නැගෙන්නේ. ඉංග්‍රීසි විස්තර විචාරයට තරම් චෝදනාවක් නැගෙන්නේ නැහැ. ඔබට මොකද හිතෙන්නේ මේ තත්ත්වය ගැන? මම හිතන්නේ වජිර මෙතනදී අපි පොඩි ප්‍රශ්න කීපයකට ඇවිල්ලා තියෙනවා. පළවෙනි එක තමයි මේ විස්තර විචාරකයන්ට කවුරු හරි මේ හොඳ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ගුවන් විදුලියෙන් ඒගොල්ලන් විස්තර විචාරයක් කරනවා නම් ඒගොල්ලන් ඒ සම්පූර්ණ ක්‍රීඩාවේ හැම අංගයක් පිළිබඳවම විස්තරයක් දෙන්න ඕනේ. අපි හුඟක් වෙලාවට දකින්නේ අහන්නේ දැන් පන්දුව යවන්න, පන්දුව කැරියා, පන්දුව කෙව්වා, ඒක ඔෆ් ස්ටම්ප් එක පැත්තෙන් ආවේ, ඩිෆෙන්සිව් ෂොට් එකක් ප්ලේ කරුවා, එච්චරයි. ඒක මදි. අපි යා දුවන් ආපු විදිය, එමන්ද බෝලේ ෂයින් කරපු විදිය, ෆීල්ඩ් එක ගැන අපි කතා කරන්නේ නැහැ. බෝලේ කොතනද පිච්චුනේ කියලා අපි කියන්නේ නැහැ. බැට්ස්මන් එහාට මෙහාට මූව් වෙලා ඒකට ප්ලේ කරනවා නම් ෆෝවර්ඩ් ඩිෆෙන්සිව් ප්ලේ කරුවද, බැක් ෆුට් එකේ ප්ලේ කරුවද? ඒ කිසි දෙයක් අද විස්තර වලින් අපි අහන්නේ නැහැ. ඉතින් ඒක හරි පාඩුවක්. එතකොට අහන් ඉන්න කෙනාට ඉන්ට්‍රස්ට් එකක් නැති වෙනවා. ඒක නිකන් කියාගෙන යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේක පිළිබඳව කීපතාවක් මම දැන් කියලා තියෙනවා සමහරක් විස්තර විචාරකයන්ට. ඒගොල්ලන් ඒ ඇඩ්වයිස් අහගෙනත් දීලා තියෙනවා. ඒගොල්ලන් වෙනස් කරගන්න කරලා තියෙනවා. නමුත් මේක ඉතාමත් වැදගත් දෙයක්. මොකද ගුවන් විදුලියෙන් අපි දෙන විස්තර විචාරය රූපවාහිනියෙන් දෙන විස්තර විචාරයට සම්පූර්ණයෙන්ම වෙනස්. අපි රූපවාහිනියෙන් අපි විස්තර විචාරයක් දෙනවා නම් මම ඔය කියපු කිසි දෙයක් අපි කරන්න අවශ්‍ය නැහැ. මොකද ප්‍රේක්ෂකයා බලාගෙන ඉන්නේ පින්තූරේ. එයා දකිනවා බෝලේ එන්නේ කොතනද, ෆීල්ඩ් එක කොහෙද තියෙන්නේ, මොකද්ද වෙන්නේ. අපි එතනදී කරන්නේ ඒ විශේෂ අවස්ථාවන් ගැන විස්තරයක් දෙන එක විතරයි. මේ දේට වැඩි වෙනසක් කරගන්න තිබ්බ බෝල මේ දේ කෙරුවා නම් අපි ඒක තමයි රූපවාහිනියෙන් කියන්නේ. ෆීල්ඩ් එක මෙතන හිට තියන්න නැතුව මෙතන වුණා නම් තමයි හොඳ. ඉතින් ඒ වගේ දේවල් අපි විස්තර විචාරකයන්ගේ දැනුම විශේෂයෙන්ම හොඳටම තියෙන්න ඕනේ රූපවාහිනියෙන් කරනවා. මොකද ඒගොල්ලන් ඒ වෙන දේ ක්‍රීඩාංගණයේ වෙන දේට අමතරව විශාල බාහිර දේවල් පිළිබඳව කතා කරනවා. නායකත්වයේ ගැන කතා කරනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තියෙන මානසිකත්වය, පන්දු පහර දෙන කෙනාගේ මානසිකත්වය, එයා මොන වගේ පහරකට දැන් යොමු වෙන්න ඕනේ. එතකොට ෆීල්ඩින් කැප්ටන් එයා ෆීල්ඩ් එකක් දාලා තියෙනවා නම් ඔෆ් සයිඩ් එකේ බෝල කොහොමද එතනට බෝල් කරන්න ඕනේ, ෆීල්ඩ් එකට බෝල් කරන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් ඒ මේ විස්තර විචාරේ වටිනාකම මම දකින්නේ නැහැ. දැන් අපි ක්‍රිකට් වලින් ටිකක් ඈතට ගිහිල්ලා ඔබේ ආචාර්ය උපාධිය ගැන කතා කරමු. හොඳයි වජිර. මම ඇත්තද කියන්න ඕනේ මේ මම ආචාර්ය උපාධියට ලැබුණේ හුඟක් මේ මෑත කාලේදී. කියන්නේ මගේ ජීවිතේ හුඟක් කල් ගියන් පස්සේ. ඊට අමතරව මම ඊට කලින් නම් ඉතින් මම ඉගෙනගෙන තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික්ස් ෆීල්ඩ් එකේ තමයි දිගටම සම්බන්ධ වෙලා හිටියේ. ඉස්කෝලෙන් අවුට් වෙලා මම ස්ටඩීස් කරලා ඉවරනන් පස්සේ ටෙලිකොමියුනිකේෂන් තමයි මම දිගටම කෙරුවේ. ඊට පස්සේ ඒකෙන් ඉලෙක්ට්‍රොනික්ස් ළඟට ELV කියන ශාස්ත්‍රය තමයි මම හිටියේ. ඉලෙක්ට්‍රික් ලෝ වෝල්ටේජ් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. ඒකට සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම්ස්, කම්පියුටරයිසේෂන්, ඔටෝමේෂන් ඔය පැත්ත තමයි මගේ සම්පූර්ණ මම ඉගෙන ගත්තේ. මම ඒ පිළිබඳව තමයි මගේ ආචාර්ය උපාධිය මම කෙරුවේ. අවුරුදු 4මාරක් විතර වගේ කාලයක් සෑහෙන මහන්සි වුණා මගේ ඩොක්ටරේට් එක කරන්න.
එතනදී මගේ කැමැත්ත උනේ මොකක්වත් නෙවෙයි මම දන්න දේ මොකද මගේ අම්මත් ගුරුවරියක් මම ආයතනයේ වැඩ කරන කාලෙත් මම කිසි නිවාඩු වෙලාවක් හම්බුනොත් අහන් ඉන්න කැමති කෙනෙක් ඉන්නවනම් මම හුඟක් දේවල් උගන්වනවා මන් දන්න දේවල් විතර මම ප්‍රායෝගිකව ඉගෙන ගත්ත දේවල් මගේ එක්ස්පීරියන්සස් ඉතින් ඒක මට මං හිතන්නේ පිටුහලක් වෙන්නේ නැති මේ තව ටිකක් ඉගෙනගෙන දැන් මම මේ කරන් යන දේවල් අනුව දැන් අනික් අයට මම දන්න දේවල් උගන්වන්න මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කොහෙද උගන්වන්නේ? මම දැන් යුනිවර්සිටිස් 4ක 5ක විතර කරනවා. පළවෙනියෙන්ම මම මේ පිටරට යුනිවර්සිටිස් දෙකකට ඔන්ලයින් මම කරනවා. ලංකාවේ මේ ස්ටුඩන්ට්ස් අනේ කම්පියුටර් ස්ටුඩන්ට්ස්ලා. ඒතර ඒගොල්ලන්ගේ වෙලාවල් මම හුඟක් වෙලා රෑ 8ට පටන් ගත්තාම ඉවරෙන්නේ රෑ 12 1 වෙනවා. මොකද ඒගොල්ලන්ට එතකොට ඒගොල්ලන්ගේ වෙලාව වෙනස් හින්දා. ලංකාවේ මම හොරයිසන් යුනිවර්සිටි එකේ එතකොට UK ඊළඟට USA යුනිවර්සිටිස් 3-4ක මම ලෙක්චර් කරනවා. හුඟක් රට කරන්නේ ෆිසිකල් ක්ලාසස්. මොකද මම මේ ඔන්ලයින් ක්‍රමයට එච්චර කැමැත්තක් නැහැ. මේ නමුත් හරි මේ හිතට අමාරු දෙයක් තමයි දකින්න හුඟක් වෙලාට මේ දැන් ඉගෙන ගන්න සමහරක් දරුවනොත් මේ ෂෝට් කට් ක්‍රමවල වලට හුඟක් නැඹුරු වෙලා තියෙනවා. අපි ඒක නතර වෙන්න ඕනේ වගේ. මේ අපි දැන් අයමත් පාරක් ෆිසිකල් ලෙක්චර්ස් ඒවෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්නවට මේ ඇකඩමික් දේවල් ඉගෙන ගන්නවට අමතරව අනික් අයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ, ටීම් වර්ක්, ෂෙයාරින් නොලෙජ් ඔය පැත්ත ඉතාමත් වැදගත්. ඊට අමතරව අපි වෙන අයත් එක්ක ඉඳගත්තාම අපි කනෙක්ෂන්ස් හදා ගන්නවා. අනික් අය වඳුර ගන්නවා. ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් ගැන හොඳ දැනීමක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයක අපි දකින්නේ නැහැ මේ ඔන්ලයින් ක්‍රමේ. ළමයි හුඟක් වෙලාවට ඩිවයිස් එකක් ඔන් කරනවා. ඒගොල්ලන් එතන ඇත්තෙත් නැහැ. මොකද දන්නවා රෙකෝඩින් ලෙක්චර් එක රෙකෝඩ් වෙනවා කියලා. මොකක් හරි අසයින්මන්ට් එකක් ගහලා කොහොම හරි කරලා එක්සෑම් එක පාස් වෙනවා. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. හොඳයි. ක්‍රිකට් එක්ක අනාගතය කොහොමද? ක්‍රිකට් එක්ක අනාගතය කොහොමද? මම දකින්නේ අපි ඉතාමත් වාසනාවන්ත රටක් වගේ. මම හිතන්නේ අපි ටැලන්ට් ගත්තොතින් අපේ කේපබිලිටි පැත්තෙන් ගත්තොතින් අපේ දක්ෂතාවයන් ගත්තොතින් අපිට කිසි අඩුපාඩුවක් නැහැ. අපි ඉන්දියාව වගේ විශාල රටක් අපි ගත්තොතින් රිසෝසස් ගත්තොතින් ඊට අමතරව මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ලමයි ප්‍රමාණය ගත්තොතින් අපිට වැඩිය 10 කෝටියක් වැඩි. නමුත් අපි මේ පොඩා රටක් වෙලා අපිට පුළුවන් වෙලා තියෙනවා බිහි කරන්න මේ 1940 ගණන් දශකවල ඉඳන් දක්ෂ ක්‍රීඩකයෝ. සමහරකට මුළු ලෝකෙම බලන් ඉන්න කොහොමද මෙච්චර රටක් මේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි කොහොමද මේ ක්‍රීඩකයන් බිහි කරන්නේ? ඒ කියන්නේ අපිට ටැලන්ට් එක තියෙනවා. ඒ ටැලන්ට් එක අපි කොහොමද අඳුනාගන්නේ? අපි කොහොමද ඒක මේ හානස් කරන්න කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්න. ඉතින් ওই දෙක තුන අපි හරියට කෙරුවනම්, හරි ඩිසිප්ලින් එකක් තිබ්බනම්, එහෙම නැත්නම් මේ හරි මාර්ගයට ක්‍රිකට් දැන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන ක්‍රීඩකයන් අපිට යොමු කරන්න පුළුවන්. මම කතා කරන්නේ මේ ජාතික කණ්ඩායම විතර නෙවෙයි. පටන් ගන්න ඕනි ස්කූල් වලින්. පුහුණුකරුවන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, දෙමව්පියන්. අද මේ ළමයි සෙල්ලම් කරනට වැඩිය දෙමව්පියන් තමයි සෙල්ලම් කරන්නේ. මේ පුහුණුකරුවන්ට වැඩි විශාල බලපෑම් කරනවා. මට විශ්වාස කරන්න බෑ මේව දැක්කම. අපි ක්‍රිකට් සෙල්ලම් කරනකොට අපේ දෙමව්පියන් මැච් බලන් ආවත් ග්‍රවුන්ඩ් එකේ ගහක් කැටින් ඉඳන් මැච් එක බලලා තමයි ගෙදර ගියේ. පෙවිලියන් එකට එන්නෙත් නැහැ. ඉතින් අද ඒව ඔක්කොම වෙනස් වෙලා. මේ දෙමව්පියන් අපි දකිනවා විශාල වශයෙන් මේ අනුබල දෙන්න හදනවා, බලපෑම් කරනවා මේ පුහුණුකරුවන්ට තමන්ගේ ළමයි වශයෙන් ළඟ. ඒක වැරදි. ඒව නතර වෙන්න ඕන. අපි ඉතින් ওই ඉස්කෝල කාලේ ඉඳන් ඉස්කෝලෙන් වෙන්න ඕන දේවල් අපි හරියාකාරව හදාගෙන ගියා නම් අපිට හොඟා දුරට මේ ක්‍රිකට් ක්‍රීඩාව ආයිමත් පාරක් පුළුවන්කමක් තියේ හරි තැනට ගේන්න. ඔබේ සම්බන්ධ වීම අනාගතයේදී ක්‍රිකට් වලට? මට දැන් වැඩි කාලයක් නෑ මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න. මම පුහුණුකරුවෙක්ගේ මේ පුහුණු කටයුතු වලට මම සම්බන්ධ වෙලා ICC මම සර්ටිෆිකේෂන් එකක් මම අරගෙන තියෙනවා. නමුත් මට ඒක කරන්න දැන් වෙලාවක් නෑ. නමුත් බින්දු සේවා සංගමයේත් මට ඉන්වයිට් කිරුවා. මම ගිහලා සමහරක් වෙලාවට ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙලා සමහර දේවල් කරනවා. මම හිතන්නේ මං හුඟා දුරට ආයිමත් කැමති. ඉතින් මේ විශ්ව විචාරකයෙක්ගේ සේවයම කරගෙන යන්න තමයි අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම. මම කවදාකවත් මට ලෙක්චර්ස් තිබ්බත් මම ඒවා එහාට මෙහාට කරලා හදාගෙන හරි තාම යනවා. දැන් මේ රූපවාහිනියේ අවස්ථාව වෙලා තිනවා කරන්න. ඒකම ගුවන් විදුලියේ අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මම ඒක බාර ගන්නවා ඉතාමත් සතුටින්.
දැන් අනාගතයේ විචාරකයෙක් වෙන්න කැමති කෙනෙක් ඇවිල්ලා ඔබෙන් යමක් අහගන්න කැමති නම් ඒකට අවස්ථාව තියෙනවද? අනිවාර්යයෙන් ඕන කෙනෙකුට ඕන්ලාග මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. අද අපි දන්නවා LinkedIn එහෙම නැත්නම් මේ එක අපේ ප්‍රොෆයිල්ස් හැමතැනම තියෙනවා. මම විශේෂයෙන්ම මේ ලෙක්චරර් කෙනෙක් ඇටියට මාව ඕන කෙනෙක් මගේ නම print ගැහුවොත් මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව මම හිතන වජිරෝ බහාර හරි මාව කෙනෙක් සම්බන්ධ කරගන්න ඕනේ නම් ඒගොල්ලන්ට විස්තර ਵਿਚාරේ ඒගොල්ලන්ට නියැලෙන්න ඕනේ නම් ඒ පිළිබඳව යම් කිසි දෙයක් හදාරන්න ඕන නම් සම්පූර්ණයෙන් මගේ වෙලාව එහෙම නැත්නම් මම දන්න දේ හැම දෙයක්ම මම උගන්වන්න කිසිම මේ මුදලකට නෙවෙයි නමුත් අපිට ලැබිච්ච ආభాෂය ඔබලට ලබා දෙන්න ඕනේ ලාගම සූදානම්. හොඳයි වටිනා කාලය බොහෝ වෙලාවක් ගත කරා අපිත් එක්ක බොහොමත්ම ස්තුතියි ක්‍රිකට් විස්තර විචාරක ආචාර්ය ඇෂ්ලි රත්නායක මහත්මයා ඔබට අපි ඉදිරියේදීත් හමු වෙමු. තවත් බොහෝ දේවල් අපිට තියෙනවා කතා කරන්න. නමුත් කාල වේලාව නිසා තමයි මම මේ දැන් මේ කතාව අවසන් කරන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබට. ආයුබෝවන්. ලකුණු 223යි කඩුළු 4යි මේ නව පන්දු වාරය. Mixed cricket with a cricket commentator.